මම මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ක්‍රීඩා නායිකාව ලෙස සේවය කළ අතර එම තනතුරට මා තෝරාගත්තේ වසර ගණනාවක් තිස්සේ ක්‍රීඩා හා නායකත්වයේ නොසැලෙන කැපවීම, විනය සහ ජයග්‍රහණ තුලින්ය. මගේ පාසල ආඩම්බරයෙන් හා කැපවීමෙන් නියෝජනය කිරීම සඳහා මම මගේ කාලය, මගේ සැනසීම සහ නොගිනී හැකි පෞද්ගලික අවස්ථාවන් කැප කළෙමි. මගේ ජයග්‍රහණ අතරට සමස්ත ලංකා ධාවනපත පදක්කම් ලාභියෙකු වීම, ICT සමාජයේ සභාපති වීම සහ උසස් පෙළ විෂය ධාරාවක් ලෙස ICT හඳුන්වා දීමේ මුලපිරීම මගින් ශ්‍රී ලංකා අධ්‍යාපන පද්ධතියට ප්‍රධාන දායකත්වයක් ලබා දීම ඇතුළත් විය. මෙම පුලපිරීම හේතුවෙන් මාහට ජනාධිපති කාර්යාලයෙන් නිල ඇගයීමේ ලිපියක්ද ලැබුණි. නවෝත්පාදන සහයෝගීතාවය සහ තාක්ෂණික විශිෂ්ටත්වය සඳහා ජාතික වේදිකාවක් සපයමින් 500කට අධික සහභාගී වන්නන් සමග අන්තර්පාසල් මුදුකාංග තරගයක් සහ ICT දිනයක්ද මම සංවිධානය කළෙමි. ඊට අමතරව මම ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කනිෂ්ඨ ජාතික හොකී කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සහ නායිකාව ලෙස සහභාගී වුනිමි. මම වසරක් පාසලේ හොකී පුහුණුකරු ලෙස ස්විච්ඡාවෙන් සේවය කළ අතර ක්‍රීඩකීන්ට මඟ පෙන්වීම සහ පුහුණු කිරීම සිදු කළ අතර විනය, නායකත්වය සහ සේවය පෙන්눔 කරමින් කැඩෙට් ප්ලැටූනයේ සමාජිකයෙකුද විය. මෙම සෑම ජයග්‍රහණයකටම සුවිශේෂී කැපවීමක්, විනයක් සහ පෞද්ගලික කැපකිරීමක් අවශ්‍ය විය. එහෙත් මෙම සුදුසුකම් තිබියදී ගේම්ස් කැප්ටන් තනතුරට මා නිල වශයෙන් පත් කරන ලද විට එම තනතුර මුලින් ප්‍රදානය කරන ලද්දේ සැලකිය යුතු ලෙස අඩු සුදුසුකම් සහිත වෙනස් ශිෂ්‍යාවකටය. ඉන්පසු ගුරු මණ්ඩලයේ සමාජිකයන්ගෙන් නොගැලපෙන පැහැදිලි කිරීම් කිහිපයක් මතුවිය. ක්‍රීඩා නායිකාව වීමට සමය පැහැය සහ උස වැදගත් බව, කුසලතාව, නායකත්වයේ හෝ දක්ෂතාවයේ වැදගත් නොවන බව පැහැදිලි විය. මෙම ව්‍යාකූලත්වයේ වේදනාව සහ බලාපොරොත්තු සොන්වීමෙන් පසු ඔවුන් තීරණය පසුව වෙනස් කළ අතර මා ගේම්ස් කැප්ටන් ලෙස නැවත පත් කළ අතර අනෙක් ශිෂ්‍යාව කෝ කැප්ටන් ලෙස පත් කරනු ලැබුවා. ඒ පාසලේ ඉතිහාසයේ කිසිදා නොතිබූ තනතුරකි. දිගුකාලීන නීති හදිස්සියම වෙනස් වූයේ සාධාරණත්වයේ සඳහා නොව පක්ෂග්‍රාහීත්වයට ඉඩ සැලසීමටය. මම මගේ පදවිය නැවත ලබා ගත්තද එයට සම්බන්ධ ප්‍රීතිය සහ ගෞරවය බෙහෙයින් අඩු විය. වර්ණ රාත්‍රියේදීත් එම අසාධාරණත්වයේ රටාව නැවත මතුවිය. වසරේ ක්‍රීඩිකාව සඳහා මා නිර්දේශ විය. කාර්ය සාධනය, ලකුණු සහ කුසලතා හරහා මම නොනවත්තා කළ වැඩ වෙනුවෙන් නිර්දේශ කළ සම්මානයකි. කෙසේ වෙතත් නැවතත් අඩු ලකුණු සහ අඩු ජයග්‍රහණ සහිත තවත් ශිෂ්‍යාවක් වසරේ සම ක්‍රීඩිකාව ලෙස නම් කරන ලදී. එතෙක් බෙට්ස් ස්පෝර්ට් විමෙන් දෙදෙනෙක් සිට නැත. දෙවන වරටත් ප්‍රමිතීන් වෙනස් කරන ලද අතර මෙම අසාධාරණය දෙවරක් අත්විඳීම හද කම්පා කරවන සුළු විය. මගේ කැපකිරීම, ජාතික නායකත්වය, ක්‍රීඩා නායකත්වය සහ කැපවීම නිහඬව අවලංගු කරන බවක් දැනුනි. සාධාරණත්වයේ හෝ නිවැරදි බව තවදුරටත් පිළිඹු නොකරන පරිසරයක මම වර්ණ රාත්‍රියට සහභාගී නොවීමට තීරණය කළෙමි. ඒ වෙනුවට මම ගුරු ශාලාවට ගොස් පාසලට සහ මගේ ගුරුවරුන්ට ක්‍රීඩාවෙන් සහ නායකත්වයෙන් පමණක් නොව ජීවිතයේදී මට ලබා දුන් සෑම දෙයකටම ස්තුති කරමින් කතාවක් කළෙමි. බලාපොරොත්තු සුන්වීමේදී පවා මම අප්‍රසන්නකමට වඩා කෘතඥතාව, ගෞරවය සහ ආත්ම ගෞරවය තෝරාගත්තෙමි. අද මම එක්සත් ජනපදයේ ජීවත් වන අතර IVY ලීග් විශ්වවිද්‍යාලයක් සහ ලොව ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ශිෂ්‍යාවක් වෙමි. මට ආදරණීය පවුලක් ඇති අතර ලෝකයේ පුරා සංචාරය කරමින් ප්‍රීතිමත් ජීවිතයක් ගොඩනගමින් සහ මා වරක් සිතූ ජීවිතය ගත කරමින් සාක්ෂාත් කර ගැනීමට වෙහෙස නොබලා වැඩ කළෙමි. ආපසු හැරී බලන විට ඒ වේදනාකාරී අවස්ථා වෙස් වලාගත් පාඩම් බව මට දැන් වැටහේ. අසාධාරණයට ඔරොත්තු දීමේ හැකියාව, ආත්ම වටිනාකම සහ මම මා වෙනුවෙන් පෙනී සිටින විට ධෛර්යය වඩාත්ම වැදගත් බව ඒව මට ඉගෙනුවා. ජීවිතයේ සම විටම සාධාරණ නොවන අතර දක්ෂතාවයට සම විටම ඇගයීමක් නැහැ. නමුත් ශක්තිය, නොපසුපට උත්සාහය සහ අඛණ්ඩතාව සම විටම ඉදිරි මාවත සොයා ගනී. ඒ අත්දැකීම් අද මා සිටින කාන්තාව හැඩගස්වා ඇත. මාතෘකා මැකී යන බවත්, සම්මාන දූවිලි එකතු කරන බවත්, නමුත් චරිතය නොනැසී පවතින බවත් මම ඉගෙන ගතිමි. ඉගෙනගත් සෑම පාඩමක් සඳහාම ජීවිතයේ සම විටම සාධාරණ නොවිය හැකි, නමුත් එයින් ඔබට නැගී සිටීම සම විටම අපගේ බලය තුල ඇති නිසා මම කෘතඥ වෙමි. ඔබ වෙනුවෙන් පෙනී සිටීම ගැන මම හරිම ආඩම්බර වෙනවා. මගේ කතාව බෙදා ගැනීමට ඔයාගේ කතාව උදව් වුණා. ස්තුතියි. ඔබට කවදා හෝ යම් උදව්වක් අවශ්‍ය නම් කරුණාකර සම්බන්ධ වීමට පසුබට නොවන්න. ඉතින් මේ විදියට අදහස් ප්‍රකාශ කරන්නේ චැනල්මා සිනලිට වගේම එක් පාසලක ඇයටත් අසාධාරණයට ලක් වූ තවත් ශිෂ්‍යාවක් ලෙස. ඉතින් මේ විදිහට අපේ රට තුළ තවත් ඕනෑතරම් ගුරුවරුන් නිසා, විදුහල්පතිවරුන් නිසා, පාලන තන්ත්‍රය නිසා අසාධාරණයට ලක් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඕනෑතරම් ඇති.
මුල පුරාගෙන වැඩ කිරීමට හැකි පුද්ගලයන් බව තහවුරු කරගෙන එම වෘත්තිය තෝරාගන්න කියා අපි යෝජනා කරනවා. එසේ නොවේ නම් කෙතරම් කාලවකවානුවක් ගත වුවත් බිඳීම් වලට ලක්වෙච්ච කැඩීම් වලට ලක්වෙච්ච අයුක්තිය අසාධාරණ නිසා සිත් රිදවාගත් වේදනාවන් වලින් පිරි ළමයින් මිනිසුන් මේ ලොවට දිනෙන් දින එකතු වේවි. ස්තුතියි. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. වීඩියෝ එක ගැන ඔයගලන්ට මොකද හිතෙන්නේ? ඒ හිතන හැම දෙයක්ම වීඩියෝ එකට පල්ලෙන් කමෙන්ට් එකක් විදියට සමාජගත කරන්න කියලා අපි ඔයගලන්ට ගෞරවයෙන් මතක් කරනවා. ස්තුතියි.